Mahidana Kotta Parattane Madhusudanathan ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනෙක් ඉතින් සම්පත් ක්‍රීඩකය ගැන පවසන්න ඕනේ කොට්ටාපර ගැසීමේ ශූරතාව ප්‍රතිපද ක්‍රීඩා සමාජයේ මම හිතන්නේ වැඩිම ශූරතාවය ලබාගත් ක්‍රීඩකයෙක් ඉතින් ගුණිගත් එහෙමයි ඉතින් අපි බලමු කොට්ටාපර ගැසීමේ තරගය පැවැත්වෙන කොයි ආකාරයකටද කියලා මම හිතන්නේ කොට්ටාපර තරගය කියන්නේ අවුරුදු උත්සවයක අතීතයේ පටන් තිබෙන සංස්කෘතික ජන ක්‍රීඩාවක්. ඉතින් මේකට විවිධාකාර මත තියෙනවා. මොකද පැරණි සටන් ක්‍රමයක් කියලා කියනවා. ඉතින් ගැමි මතයක් තියෙන විවිධාකාර මත. ඉතින් කෙසේ වුවත් අවුරුදු උත්සවයක නැතුව තමයි කොට්ටාපර ක්‍රීඩාව කියන්නේ. මම හිතන්නේ සම්පත් ක්‍රීඩා විනිශ්චය මණ්ඩලයේ හරිම ප්‍රතිඵලයේ කාර්යයන් ලැබෙනකම් මම හිතන්නේ ජයග්‍රාහකයා ඔව් කියලා 100%ක්ම විශ්වාසයි. ඉතින් ඊළඟට අලියට සැතපීමේ තරගය ඒකත් පූජ්‍ය පොඩිත්තන් වෙනුවෙන් පැවැත්වෙන තරගයක්. ඒ සඳහා සහභාගී වෙන තරගදරුවන් අලියට සැතපෙන ස්ථානයේ වාර්තා කරන්න හැකියිමනේ. ඉතින් මම හිතන්නේ කනාමුට්ටු විදීමේ තරගයේ ජයග්‍රාහකයා තමයි සිතුම් තමයි නිවැරදි මුට්ටියට පහර දීලා ජයග්‍රහණය කරන්නේ. අලියට සැතපීමේ තරගයේ මම කලින් නම් පැවසූ ක්‍රීඩිකාවන් පූජ්‍ය තරගදරුවන් හැකියිමනේ තරග පැවැත්වෙන ස්ථානයට වාර්තා කරන්න. අලියට සැතපීමේ තරගයේ විනිශ්චය මණ්ඩලයේ විදිහට අලියට සැතපීමේ තරගයේ සදා සහභාගී වෙන සියලු දෙනා හැකියිමනේ පැමිණෙන්න අලියට සැතපීමේ ස්ථානයට. බලන්න